පුහුණු කරමු. කො මේ දෙන්නව විසිල් එකට පුරුදු කරගන්න ඕන තමයි. මේගොල්ලෝ බය නෑ දැන් මේ. අත දැම්මත් බය නෑ. නැත්තම් මේගොල්ලෝ බයට කෑ ගහලා දඟලලා දුවනවා. ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ බය අරින්න ඕන. පැටව. මේගොල්ලෝ පැය 5ක් විතර උඩ ඉන්නවා මෙයාගේ අම්මයි තාත්තයි. ඉස්සුනොත් ආය ඔයලත් ඉවරයි. දැන් මෙන්න මෙයා මේ තටු ගැට ගාලා මුකුත් නෑ මෙයාගේ. පොඩ මෙයා ඉස්සෙල්ලා වාලට පුරුදු කරන්න ඉස්සෙල්ලා කූඩුව ළඟ තමුන්ට පුරුදු කරා. තාම මෙයා කිස් ගාලා කෑගනවා. ඒකට කරන්න ඕන හොඳම දේ තමයි මේගොල්ලෝ චූටි පැටවුම කාලේ කූඩුවට කෑම තිබ්බට කමක් නෑ. දැන් මේ වගේ තත්ත්වෙට එනකොට කූඩුවේ කෑම තියන්න ඕන නෑ. මේගොල්ලන්ට කෑම දෙන වෙලාවට මේගොල්ලෝ බඩගිනි හැදෙනවා. ඒ වෙලාවට බඩගිනි හැදුනම අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ බඩගින්නට කෑමට එනවා. කොයි ඔන්න දැන් ට්‍රේනින් දැන් කූඩුවට ඔන්න ඔය ආකාරයෙන් ඉස්සෙල්ලා ඒගොල්ලොන් එක්ක තියෙන සම්බන්ධතාවය තියාගන්න. නැත්තම් ඒගොල්ලන්ගේ කපාට බාලට පුරුදු කරන්න බෑ. දැන් අනිත් එක්කෙනා මෙයාට වඩා ටිකක් ලොකුයි. එයා තාම චුට්ටක් බයයි මේ. බලනකොට දැන් ගොඩක් බය අඩුයි. මේ ආකාරයෙන් දිනපතා කෑම දෙන වෙලාවට කෑම කූඩුවේ නොතියා ඒගොල්ලන්ට කෑමත් එක්ක ඒගොල්ලන් උරු කරගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අයිතිකරුට තීන බය නැති වෙනවා. කෑම දෙන්න පුරුදු වෙනවා. හොඳයි. අපි ඊළඟ වීඩියෝ බලමු ඊළඟ දවසේ. දැන් අද මේ දෙන්න ටිකක් බයෙන් වගේ ඉඳිමින් පොඩ්ඩක් බය හැරගෙන දැන් කෑම කමින් වැඩි කරදර කරන්නේ නැතුව වැඩි මීරිය අර කරනවා. ඒගොල්ලොන්ගේ බය නැත්නම් ඒගොල්ලෝ බය වෙනවා. කෑම මේ ආකාරයෙන් දෙන්න ඕන. කූඩුවල තිබ්බම බඩ පිරෙන්නේ මේගොල්ලෝ කෑම කනවා. ඒ කෑම කෑවම ඉතින් මේගොල්ලන් ඌරු කරගන්න අමාරුයි. බඩගින්නේ ඉන්න අවස්ථාවේ මේගොල්ලෝ කෑමට එනවා. අතටත් එනවා. මේ දැන් ඔන්න මම කතා කරුවා සමහරටත් දැන් මේ නිකන් බය අඩුයි දැන්. මුල් අවස්ථාවේ මේව කරනකොට ඒගොල්ලෝ දුවනවා. දඟලනවා. මේ හරි. පයිගිලෙන්න පැටිවා. යන් උඩිය. ඔන්න ඔය ආකාරයෙන් ඒගොල්ලන්ගේ බය ඇරලා ඌරු වලන් කෑම තියලා ඔන්න කනවා ඒගොල්ලෝ. දැන් මෙයා පොඩි පැටියා නිසා මෙයාට ලොකු තිරුණු කැට ගිලින්නත් ටිකක් අමාරුයි. මම ඒක නිසා මෙයාට දාලා තිනවා බූස්ටර්. බූස්ටර් කියන්නේ කුකුලන්ට දෙන හොඳ ප්‍රෝටීන් බහුල ප්‍රෝටීන් වැඩි බූස්ටර් කියන්නේ මේක ඇත්තටම දෙන්නේ බොයිලර්ස්ලට. මේක දෙන්න එපා වැඩි මොකද ඇඟ බර වෙනවා ප්‍රෝටීන් වැඩි නිසා. හැබැයි චූටි කාලේ මෙයා කිස් ගන්න පැටියෙක් නිසා චුට්ටක් වර්ධනය වෙන්න මේව පොඩ්ඩක් දුන්නට කමක් නැහැ. මේක යාන්තම් ඒ කියන්නේ ඒක ඒ තරම්ම හොඳ නැහැ. මොකද ඇඟ බර වුණොත් මේකට උඩ යන්න අමාරු වෙනවා. ලොකු වුණාම දෙන්න අරකයි. මේ පැටියා නිසා මේ හැදෙන්න පොඩ්ඩක් හැදෙන්න මේ ප්‍රෝටීන් බහුලයි. කියන්නේ මේ බඩගිරිඟු වලට වඩා ප්‍රෝටීන් අඩංගු කරලා තියෙනවා මේ බොයිලර්ස්ලගේ බොයිලර් ස්ටාර්ටර් වල. බොයිලර් ස්ටාර්ටර් බූස්ටර් වල. ඉතින් මේකේ ප්‍රෝටීන් වැඩි විටමින් වර්ග මේවා ඔක්කොම අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ චුට්ටක් දුන්නට කමක් නැහැ. ගොඩාක් දෙන්න කියලා මම අනුමත කරන්නේ නැහැ. හොඳයි. අදට එhmenan අපි වීඩියෝ එකෙන් සමුගමු. ඊළඟ දවසේ බලමු මේ දෙන්න ඊළඟට ට්‍රේනින් කරන්නේ මොන විදියටද කියලා. ඊට පස්සේ අපි මේ වීඩියෝවේ මේ දෙන්න පැයපා උඩ ඉන්නව පෙන්වන්නම්. හොඳයි. එතකන් ඔබ සැමට මේ වීඩියෝ එක බලපු සියල්ලන්ට බොහොම ස්තුතියි.